හේ ගයිස් ඉතින් කොහොමද ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මං ආවේ මේ වීඩියෝ එක ගැන මම කලින් YouTube එකේ පෝස්ට් එකක් දැම්මා මොකද මගෙන් නංගිලා මල්ලිලා කීප දෙනෙක්ම පෞද්ගලිකව ඇහුවා ප්‍රයිවට් කැම්පස් කොහොමද වෙන්නේ කොහොමද ඇතුලේ වැඩ වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා ඒ ගැන වීඩියෝ එකක් කරලා දාන්න. මොකද මගේ වීඩියෝ බලන නංගිලා මල්ලිලා කවුරු හරි ප්‍රයිවට් කැම්පස් යන්න ආසාවෙන් ඉන්නවනම් එහෙම යන්න බලාපොරොත්තුවක් තියෙනවනම් මම හිතුවා මගේ අත්දැකීම බෙදා ගන්න. ඉතින් අපි මුලින්ම බලමු ඇයි මම ප්‍රයිවට් කැම්පස් එකක් තෝරගත්තේ කියලා. මම ප්‍රයිවට් කැම්පස් එකකට යන්න හේතුව තමයි මගේ A-level result එක ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ. ඉතින් ඒ නිසා මම කැමති වුණේ නැහැ දෙවෙනි පාර ආපහු එක්සෑම් කරන්න. ඉතින් මම හිතුවා මගේ පාත් එක ප්‍රයිවට් කැම්පස් එකකට ගෙනියන්න. ඉතින් ඒ නිසා තමයි මම ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රියක් කරන්න තෝරගත්තේ. ඉතින් ප්‍රයිවට් කැම්පස් කියද්දී නමේම තියෙනවා වගේම ඒක පෞද්ගලික ආයතනයක්. ඒ වගේම UGC එකේ අප්‍රූව් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෙකොග්නයිස් වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඩිග්‍රී එකක් තෝරගද්දී අපේ කැම්පස් එක තෝරගද්දී අන්න ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනි කියලා මම හිතනවා. සමහර යුනිවර්සිටි තියෙනවා ෆොරින් යුනිවර්සිටිත් එක්ක අනුබද්ධ වෙලා අපේ රටේ කරගෙන යන කැම්පස්. ඉතින් ඒවත් බලන්න ඕනේ අපි ඩිග්‍රියක් ස්ටාර්ට් කරන්න කලින්. මොකද සමහර ඒවා ඩොලර් වලින් එහෙම ගෙවන්න තියෙනවා. ඉතින් මම ඒක ඉස්සරහට ඔයාලට කියන්නම්. ඒ වගේම අපිට ප්‍රයිවට් කැම්පස් එකකින් ඩිප්ලෝමා, ඩිග්‍රීස්, මාස්ටර් ඩිග්‍රීස් වගේ දේවල් ගන්න පුළුවන්. ඔයාලා ප්‍රයිවට් කැම්පස් එකක් තෝරගන්න හේතු සමහරට ගොඩක් තියෙන්න පුළුවන්. සමහරට මම මේ කියන ඒවාට අමතරව තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. මොකද දැන් මම තෝරගත්තේ මට ගවර්න්මන්ට් කැම්පස් යන්න රිසල්ට් එක මදි වුණා. SETCO එක මදි වුණ නිසා තමයි මම ප්‍රයිවට් කැම්පස් එකක් තෝරගත්තේ. ඒ වගේ තවත් ගොඩක් අය ඉන්න පුළුවන් ප්‍රයිවට් කැම්පස් එකක් තෝරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අය. ඒ වගේම තමයි අපිට අර කෙටි කාලයකින් ඩිග්‍රී ඉවර කරන්න පුළුවන්. මොකද ස්ට්‍රයික් ඒවා මේවා නැති නිසා. තව කියන්නේ ඉංග්‍රීසි මීඩියම් තමයි ගොඩක් උගන්වන්නේ ප්‍රයිවට් කැම්පස් වල. ඒ වගේම සමහර යුනිවර්සිටි තියෙනවා සමහර කම්පැනි වලින් ගොඩක් ඒ යුනිවර්සිටි පිළිගන්නවා ඒකෙන් යන ළමයිව. ඉතින් අපිට ඒ වගේ ඇඩ්වාන්ටේජ් තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටි වල ඉගෙන ගන්නවා. අපිට ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රීස් A-level ඉවර වෙලා අඩුම S3කින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම O-level ඉවර වෙලා ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිග්‍රිය පටන් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා ප්‍රයිවට් කැම්පස් එකක. අඩුම බලන්නේ A-level ඉවර වෙලා නම් S3 තමයි. S3 තියෙනවා නම් අපිට යන්න පුළුවන්. ඉතින් තව එක වාසියක් තියෙනවා. මොකද අපිට දැන් අර මම කිව්වයි මේ අපි ෆොරින් යුනිවර්සිටිත් එක්ක අනුබද්ධ වෙලා අපේ රටේ කරගෙන යන යුනිවර්සිටි තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් ෆොරින් අපිට රට යන්න නැතුව අපේ රටේ ඉඳන්ම ෆොරින් කැම්පස් එකක ඩිග්‍රී එක කරලා ෆොරින් ඩිග්‍රියක් ලබා ගන්න හැකියාවත් මේ ප්‍රයිවට් කැම්පස් වලින් ලබා දීලා තියෙනවා. ඉතින් සමහර ඩිග්‍රීස් තියෙනවා අපේ රටේ අවුරුද්දක් එහෙම නැත්නම් අවුරුදු දෙකක් විතර කරලා ආයේ ඒ ඩිග්‍රිය සම්පූර්ණ කරන්න අපි හිතමු අපේ රටේ ඇමරිකාවේ යුනිවර්සිටි එකක් එක්ක සම්බන්ධ වෙලා මෙහි යුනිවර්සිටි එකක් කරගෙන යනවා. අපිට පුළුවන් මෙහි යුනිවර්සිටි එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන අනිත් ඉතුරු ඩිග්‍රිය සම්පූර්ණ කරන්න ඇමරිකාවට යන්න. ඉතින් අන්න එහෙම පහසුකමුත් මේ ප්‍රයිවට් කැම්පස් වල දෙනවා. ඒ වගේම අපි O-level කරලා ෆවුන්ඩේෂන් එකක් කරලා අපේ ඩිග්‍රී එක පටන් ගත්තොත් අපිට පුළුවන් වැඩි වයසක් යන්න කලින් අපේ ඩිග්‍රී එක ඉවර කරන්න. මොකද මම දන්න නංගි කෙනෙක් ඉන්නවා. ඒ නංගි අවුරුදු 21න් වගේ ඩිග්‍රී ඉවර කළා. එහෙම O-level ඉවර වෙලා ඇවිල්ලා. ඉතින් ඒකත් ලොකු වාසියක්. මොකද අපිට එතකොට දැන් අපි සාමාන්‍යයෙන් A-level ඉවරලා පටන් ගන්න නම් අවුරුදු 25 26 වගේ වෙනවනේ ඩිග්‍රී ඉවර කරන්න. ඉතින් අර විදිහට આવොත් 21න් 22න් වගේ ඩිග්‍රී ඉවර කරන්න පුළුවන්. ප්‍රයිවට් කැම්පස් එකක කෝස් සහ ප්‍රෝග්‍රෑම් ගැන කතා කළොත් එහෙම ඇත්තටම ගොඩක් තියෙනවා. අපි කම්පියුටින් පැත්තෙන් ගත්තොත් එහෙම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්, ඩේටා සයන්ස්,
ඒ වගේ ගොඩාරියක් තියෙනවා. ඒකට බිස්නස් ඒ පැත්තෙනුත් එහෙම, ඉංජිනේරින් පැත්තෙන් එහෙම, සයන්ස් පැත්තෙන් තව ගොඩක් තියෙනවා, නර්සින් පැත්තෙන් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. අපිට කැමති එක අපේ දැනුම අපිට අපේ ආසාව අනුව තෝරගෙන අපිට ඒ ඩිග්‍රී තෝරගන්න පුළුවන්. ඒ තව එතන තියෙන එක වාසියක් තමයි අපි මොකක් හරි මේ අපි ගවර්න්මන්ට් කැම්පස් එකක ඩිග්‍රියක් තෝරගන්නවා නම් අපි තෝරලා දෙන ඩිග්‍රී වලින් එකක් එයාලා තෝරලා දෙන එකනේ කරන්නේ. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් අපි කැමති එක මෙතන කෙලින්ම තෝරගන්න. මම මෙතන එහෙම කෙලින්ම තෝරගන්නවා කියලා කතා කළාට ඇත්තටම මම දැන් කම්පියුටින් එකේ ඩිග්‍රිය ගන්න කරන්නේ. ඉතින් මම ඒ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට මම හිතන්නේ ඔයාලට සොෆ්ට්වෙයාර් ඉංජිනේර් යන්න ආසාවක් තියෙනවා නම් අපිට කෙලින්ම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් යන්න බෑ. මුල් අවුරුදු දෙක හැමෝම එකට තමයි උගන්වන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ අන්තිම සෙමෙස්ටර් එකේදී බලනවා. ඒ කියන්නේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදී බලනවා අපේ GPA එක කොහොමද කියලා. මම හිතන්නේ අපේ ස්ලිට් එකේ නම් 2.7ට වඩා උඩින් තියෙනවා නම් අපිට පුළුවන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් තෝරගන්න. ඔයාලා A level ඉවර වෙලා ලෝන් එකෙන් මේ ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඒක මම ඇත්තටම මම යන්නේ ඩිරෙක්ට් පේ කරලා. ඒ හින්දා මම ලෝන් එක ගැන වැඩි ගොඩක් දන්නේ නැහැ. මම දන්න ටික කියන්නම්. දැන් අපිට ලෝන් එකෙන් දෙන ගාණක් තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් අර ගවර්න්මන්ට් කැම්පස් සිලෙක්ට් කරනවා වගේ එයාලා දෙන ඩිග්‍රී ටිකක් මෙන්න මේ කැම්පස් එකේ මේ ඩිග්‍රිය, මේ කැම්පස් එකේ මේ ඩිග්‍රිය කියලා. එතකොට අපේ කැමැත්ත අනුව ඒ ඩිග්‍රී ටික දාලා එහාට යවන්න ඕනේ. ඊට පස්සේ එයාලා තමයි අපේ ඩිග්‍රිය තෝරලා දෙන්නේ අපිට ලෝන් එකත් එක්කම. ඉතින් ඒක තියෙන ලෝන් එකෙන් යන අයට එහෙම නැතුව ඩිරෙක්ට් පේ කරලා යනවා නම් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට තමයි වෙන්නේ. ඉතින් ලෝන් එකෙන් යද්දී මම හිතන විදිහට ස්ලිට් එකේ නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් ඩිග්‍රිය දෙන්නේ නැහැ. ඒකේ දෙන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඩිග්‍රිය විතරයි. මම දන්න තරමට මම يعني සමහරට වැරදි වෙන්න පුළුවන්. දැන් දෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අනිත් කැම්පස් වල සමහර කැම්පස් වල සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිග්‍රිය ලෝන් එකට දෙනවා. ඉතින් එහෙම ආසාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් එහෙම ඒ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිග්‍රිය දෙන කැම්පස් තෝරගෙන ඒක කැමැත්ත අනුව දාලා ඒ ඩිග්‍රියක් කරගෙන යන්න ලෝන් එකෙන්. ඉතින් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එකක් කරනවා නම් අපිට ඒ ඩිග්‍රී එක වීක් එන්ඩ් හරි වීක් ඩේ හරි දෙකෙන් එකක කරන්න පුළුවන්. ස්ලිට් එකේ නම් තර්ඩ් ඉයර් එකේදී අපි වැඩ කරන තැන මැනේජර්ගෙන් හරි ඉන්ටර්න්ෂිප් කරන තැන කාගෙන් හරි අපි ලියුම දෙන්න ඕනේ. අපි මෙහෙම දවස් 5 වැඩ කරනවා. ඒ හින්දා අපි වීකෙන්ඩ් එකේ වීකෙන්ඩ් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් කරගන්න කියලා. ඉතින් එහෙම ලියුම දුන්නොත් විතරයි අපිට වීකෙන්ඩ් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් එයාලා අපි කොච්චර වීකෙන්ඩ් කියලා දැම්මත් එයාලා අපිව වීක් ඩේ වලට දානවා තර්ඩ් ඉයර් එකේ ඉඳන්. ඉතින් තව එකක් තමයි දවස් 5 අපිට ඉන්ටර්න් කළා දවස් 2 අනිවාර්යෙන් ලෙක්චර්ස් තියෙනවා. දවස් 5 වීක් ඩේ වල දාන කට්ටියට තියෙන ලෙක්චර්ස් ලැබ් ඒව ඔක්කොම වීක් එන්ඩ් වල ඒ විදිහටම යනවා. ටිකක් රෑ වෙනකන් හැබැයි ලෙක්චර්ස් තියෙනවා වීක් ඩේ වලට වඩා. දවස් 5ක ටිකක් දවස් 2කින් කවර් කරගන්න ඕන නිසා. ඉතින් ඒ හැබැයි බිඩ් එක්සෑම් ෆයිනල් එක්සෑම් දෙගොල්ලන්ටම එකටම තමයි තියෙන්නේ, වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අර දවස් 5 යනවට වඩා මම නම් දකින්නේ වීක් එන්ඩ් වල යන එක ලේසි. මොකද දවස් 2කින් ඔක්කොම ටික කවර් වෙනවා. ඉතින් අපි ප්‍රයිවට් කැම්පස් වලට යන කොස්ට් එක ගැන කතා කළොත් කොහොමද සෙමෙස්ටර් ෆී එක යනවා. ඒ අමතරව අපිට කන්න, එතකොට බෝඩින් වලට ඒ සම්බන්ධව මම හිතන්නේ අපි උයාගෙන කෑවොත් නම් මම හිතනවා 20කින් 15කින් වගේ ෂේප් වෙන්න පුළුවන් වෙයි. බෝඩින් ගාස්තු නැතුව අඩුම 15ක් වගේ දෙයකකින් ගෙන අපි වැඩි වියදම් කරන්නේ නැතුව අපේ සාමාන්‍ය මට්ටමින් යනවා. අපේ අර වියදමත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. බෝඩින් ගාස්තුත් එකතු වුණාම කොහොම වෙයිද දන්නේ. මොකද බෝඩින් සමහර දේවල් කියන්නේ බෝඩින් වෙනස්නේ ගාණන් එහෙම. දැන් මම ඉන්න බෝඩින්ම 10යි ගාණ. එතකොට ඒ ගාණත් එක්ක මට වියදමට යන ගාණ මම උයාගෙන කන්නේ. එතකොට ඒ ගාණ කියන්නේ එක ගාණක් තියෙනවා. ඉතින් සමහර දැන් අපි වෙන මගේ වියදම් නෙමෙයිනේ තව කෙනෙකුට තියෙන. එතකොට ඉතින් යාට යන වියදම වෙනස් වෙන්න පුළුවන්. අඩුම මං හිතනවා කියන්නේ මුකුත් නැතුව 15කින් අපිට ෂේප් වෙන්න පුළුවන් මාසෙකට බෝඩින් ගාස්තු නැතුව.
ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් මං හිතුවා මෙන්න මේ දේ ගැනත් කතා කරන්න. මොකද සමහර මම දන්න අය ඉන්නවා ගවර්න්මන්ට් තේරිලත් ප්‍රයිවට් කැම්පස් යන අය. තව අපිට හොඳම කාරණයක් තමයි ප්‍රයිවට් කැම්පස් ඇතුලේ ගොඩක් වෙලාවට ගෙන අනිත්‍යවලත් තියෙනවා තමයි මේවලත් මියසිකල් ෂෝ ගෙට් ටුගෙදර් ඒව මේවා තරංග සොසයිටි කම්පිටිෂන් ඔක්කොම ටික තියෙනවා. ඉතින් එතකොට අපිට ඒවට සහභාගී වෙන්න පුළුවන් කැමතිනම් ඒ වගේම තමයි අන්තිමට සෙමස්ටර් එකේ එක්සෑම් ඉවර වෙලා රිසල්ට් ආවට පස්සේ ඩීන් ලිස්ට් කියලා එකක් තෝරනවා. එතකොට ඒ සෙමස්ටර් එකේ GPA එක වැඩිම ගත්ත ළමයින්ට සහතිකයක් දෙනවා. මම හිතන්නේ එතකොට ඒ ඊළඟ සෙමස්ටර් එකට ඒ ඩීන් ලිස්ට් ගිය ළමයින්ගෙන් සෙමස්ටර් ෆී එකෙන් භාගයක් හෝ සෙමස්ටර් ෆී එක අඩු වෙනවා. මම මට ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට try කරන්න පුළුවන්. හොඳ GPA එකක් තියෙනවා නම් ප්‍රයිවට් කැම්පස් ගිහින්. කැම්පස් එක ඇකඩමික් වැඩ ටික ගැන කතා කළොත් එහෙම හැම සෙමස්ටර් එකකටම ඉතින් ලෙක්චර්ස් තියෙනවා. එතකොට ප්‍රසන්ටේෂන්, වයිවා, ප්‍රැක්ටිකල්, තව ක්විසස්, ප්‍රොජෙක්ට් තියෙනවා. අපිට දැන් කම්පියුටින් අයට නම් එක ප්‍රොජෙක්ට් හදන්න තියෙනවා, වෙබ්සයිට් හදන්න තියෙනවා, ඒ වගේ ප්‍රොජෙක්ට් තියෙනවා. ඒව වලින් ඊට පස්සේ රිසර්ච් පේපර් හදන්න තියෙනවා. ඊට පස්සේ ඒව වෙබ් ප්‍රශ්න අහනවා, ප්‍රසන්ටේෂන් ගන්නවා. ඒ වගේ වැඩ ගොඩක් එක්ක තමයි එක සෙමස්ටර් එකක් යන්නේ. සෙමස්ටර් එකක් ගිහිල්ල ඉවරලා ඒ අතර මිඩ් එක්සෑම් වෙනවා, ෆයිනල් එක්සෑම් වෙනවා. ඒවටත් මුහුණ දෙන්න ඕනි. ඇත්තටම ඉතින් මේකදී ගොඩක් අර දැනුමට වඩා ස්කිල් එක තියෙනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කම්පියුටින් පැත්තෙන් යනවනම්. ඒ වගේම තමයි අර අවාසි පැත්තකුත් තියෙනවා. මොකද ගොඩක් සල්ලි වේදන් වෙන වැඩක් තමයි ප්‍රයිවට් කැම්පස්. මට මම හිතනවා එක පැත්තකින් ගොඩක් හොඳයි. මොකද අපිට වැඩි වයසක් යන්නේ නැතුව අපේ ඩිග්‍රී එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් අපි එකක් තෝරගද්දි බලන්න ඕනි UGC එකේ අපිට ඒක පිළිගෙන තියෙනවද. සමහර කැම්පස් තියෙනවා අර ගොඩක්ම කොච්චර සල්ලි ගත්තත් අපි සෙමස්ටර් ෆී එක ගෙවුවත් වැඩක් නැහැ. ටිකක් හොඳ පොඩක් පහළ තියෙන ඒවා. ඉතින් ඒවට අපි කොච්චර වියදම් කළත් වැඩක් නැහැ කියන එක තමයි මගේ මතය. මම දන්නේ ඒක හරිද වැරදිද කියන්න. ඉතින් ඒව ගැන චුට්ටක් හොයලා බලලා තමයි අපි මොකක් හරි ඩිග්‍රියක් ප්‍රයිවට් කැම්පස් එකක පටන් ගන්නවා නම් පටන් ගන්න ඕනි. ඉතින් මට ඔය ගැන තමයි මට කතා කරන්න තිබුණේ අද. ඉතින් මං හිතනවා ඔයාලට ප්‍රමාණවත් දැනුමක් මේකෙන් එන්නේ නැති කියලා. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මගේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම මම දන්න දෙයක් නම් මම ඒවලට උත්තර දෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.